ශ්‍රී ලංකාවේ ගැමි සමාජය තුළ විශේෂයෙන්ම කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු ප්‍රදේශවල වන අලින්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට අලි මන්තර සහ කෙම් ක්‍රම භාවිතා කිරීම ඉතා පැරණි සම්ප්‍රදායික ක්‍රමයක්. ශ්‍රී ලංකාවේ ගැමි සමාජය තුළ විශේෂයෙන්ම කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු ප්‍රදේශවල වන අලින්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට අලි මන්තර සහ කෙම් ක්‍රම භාවිතා කිරීම ඉතා පැරණි සාම්ප්‍රදායික ක්‍රමයක්. මේ විද්‍යාත්මක පදනමකට වඩා ජනශ්‍රුතිය ඇදහිීම් සහ මානසික විශ්වාසයන් මත පදනම් වූවා. ගැමියන් විශ්වාස කරන්නේ අලියා යනු ඉතා බුද්ධිමත් මෙන්ම දේව ආකර්ෂණය සහිත සතෙකු බවයි. එබැවින් අලියා පලවා හැරීමට මන්තර භාවිතා කිරීමේදී ප්‍රධාන ආකාර කීපයක් දක්නට ලැබෙනවා. ඉන් එක් ක්‍රමයක් තමයි අලියාගේ ගරුත්වය රැකෙන පරිදි සිදු කරන ආයාචනය. මේ සිදු කෙරෙන්නේ අලි ස්තෝත්‍ර මගින්. අලියාට ඉදිරියට ඒමට නොහැකි වනසේ අලියා මෙල්ල කරන්නේ බන්ධන මන්තරය උපයෝගී කර ගනිමිනුයි. අලියා බිය ගන්නා හෝ අනකර වනයට යැවීමට භාවිතා කරන්නේ පලවා හැරීමේ මන්තර උපයෝගී කර ගනිමිනුයි. බොහෝ විට බෞද්ධ ගැමියන් අලි මන්ත්‍ර ලෙස භාවිතා කරන්නේ ඇතැම් සූත්‍ර පාඨ හෝ ගාථායි. අලි ඇතුන්ගෙන් ආරක්ෂා වීමට බොහෝ දෙනා භාවිතා කරන්නේ සීවලි යන්ත්‍රය සහ එම ගාථාවයි. බිය දුරු කිරීමට සහ ආරක්ෂාව සඳහා වනගත ප්‍රදේශවල ජීවත් වන්නන් භාවිතා කරන බහුල සූත්‍රයක් ලෙස දජග්ග සූත්‍රය හඳුන්වන්න පුළුවන්. ගජකුම්භ මන්ත්‍රණයටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ පුරාණ මන්ත්‍ර ශාස්ත්‍රයේන අලි පාලනය කිරීමට භාවිතා කරන මන්තරයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අලි මන්තර භාවිතා කරන්න වන අවස්ථා කිහිපයක්ම පවතිනවා. අලි මංකඩවල් පසු කිරීමේදී මන්ත්‍ර භාවිතා කිරීමට සිදුවෙනවා. වනගත මාර්ගවල ගමන් කරන විට අලි හමු නොවීමට හෝ හමු වුවහොත් හානියක් නොවීමට මන්ත්‍ර මුමුණමින් ගමන් කිරීම සිදු කරනවා. කුඹුරු වල් පැල රකින ගොවියන් රාත්‍රී කාලයේදී අලි ගම්වැදීම වැළැක්වීමට මන්තර මෙතිරු නූල් වැටවටා ගැට ගැසීම සිදු කරනවා. මුහුණට මුහුණ අලියෙකු හමු විට සිත එකඟ කරගෙන මන්තරයක් මැතිරීමෙන් අලියා ඉවත්ව යන බවට දැඩි විශ්වාසයක් පැරණි ගැමියා තුළ පවතිනවා. මන්තරවලට අමතරව අලි පලවා හැරීමට විවිධ කෙම් ක්‍රමද භාවිතා කර තිබෙනවා. නිවැරදි ස්වරයකට හූ හඬ නැගීම මගින් අලියන් බිය ගැන්වීම එක් කෙම් ක්‍රමයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මන්තර මැතිරූ ගිනිමැල නිශ්චිත දිශාවලට දැල්වීම තුළින් අලි පලවා හැරීමේ ක්‍රමයක් බව පැරණි ගොවීන් හඳුනාගෙන තිබෙනවා. අලින් මිනිස් කටහඬවල් සහ ශබ්දවලට දැන් බෙහෙවින් හුරු වී තිබෙන නිසා අලි මන්තර මගින් අලි පලවා හැරීම ඉතා දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. දැඩි කුසගින්නෙන් සිටින අලියෙකු මන්තරයකින් පාලනය කිරීම ප්‍රායෝගික නොවන බවයි වනජීවී නිලධාරීන් සහ අලි පිළිබඳ පර්යේෂකයන් පවසන්නේ. නිවැරදිව මන්තර ජප කළ හැකි පැරණි ඇදුරන් අද සොයා ගැනීම දුෂ්කර වී තිබෙනවා. එම නිසා මෙම ශිල්පය දිනෙන් දින අභාවයට යමින් පවතිනවා. වන අලියෙකු හමු විට මන්තර කෙරෙහිම විශ්වාසය නොතබා වහාම ආරක්ෂිත ස්ථානයකට ගමන් කිරීම හෝ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීම ජීවිත ආරක්ෂාවට ඉතා වැදගත් දෙයක් වනවා.